ගෙඩි ගාවට දැන් සම්ප්‍රාප්ත වෙනවා. ඇත්තටම මෙයා මේ වැරදිලා මෙතෙන්ද අවිල්ලා තියෙන්නේ. අනේ ඌව දෙන්න එපා ඉතින්. මේ ඔයා මේ දැන් නෙමෙයි එන්න ඕනේ. අවුරුදු කුමාරි තරඟයට තව වෙලා තියෙනවා. ඇයි දැන් කොට උනේ මෙතෙන්ද? අවුරුදු කුමාරි තරඟේ තව ටිකක් වෙලා යනවා පටන් ගන්න. ඉතින් දැම්ම මෙතෙන්ද අවිල්ලා හරියනවද? බලන්නකෝ ඔයාගේ හැඩ. අපේ මිනිස්සු මණ්ඩලයේ කට්ටියත් ඔයාදී හරි ආසාවෙන් බලාගෙන ඉන්නේ. අපරදු නෑ අපේ වන්නිලැත්තොත් ගිහිල්ලා නෑ. මේ රූපේ දැකලා යත් ආපහු ඇවිල්ලා. ආසහිතලා වේ මාර ප්‍රශ්නේ තමයි. මේ ඇත්තමයි වා මාර ලස්සනයි ඈ. නම පොඩ්ඩක් කියන්නකෝ අපිට. ලතා කොහොමද ලතාගේ ලතාව? ලතා කොහෙන්ද දෙන්නේ? මම දැන් මේ ගොඩක් දුර ඉඳලා එන්නේ අපේ තරුඳු අයියා එන්න දුන්නෙම නෑ උදේ. තරුඳු අයියා ගෙදරට තරුඳු අයියාත් ගෙදරද හිටියේ? ඔව් මේක අප්පෝ එහෙනම් අනේ වන්දන් මේ වන්දයි ඉතින් නෑ අයියාට ලෙලි ගහන්න තේරෙන්නේ නෑ අයියේ. ඔයාලට ලෙලි ගහන්න තේරෙනවද පොල්ලෙන්? තරුඳු අයියාට බැරිද? මේ තරුඳු අයියාත් එක්ක ආවට යන්න වෙන්නේ වන්නිලැත්තෝ එක තමයි. අයියට ලෙලි ගහන්න කිව්වට අයියා ලෙලි ගැහුවේම නෑ. වන්නිලැත්තන්ට පුළුවන් හොඳට. අයියා ලෙලි ගහන්න පුළුවන්ද මේ? ඔව් අපි මේ ඒවා මේ වෙලාවෙ ඔබ පින්නන්න දෙපා. මෙතන හරි නෑ. ගොඩක් කට්ටිය ඉන්නවනේ ඉස්සරහා. මේ ඒකේ මොනවද තියෙන්නේ? මේ ඒකේ පොල් ගෙඩියක් මේ. ඒක ලෙලි ගහන්න පුළුවන්ද කියලානේ අහලා තියෙන්නේ. අපි මේ වැරදියට තේරුම් ගත්තද? මේ අයියා වැරදියට තේරුම් අරගෙන තියෙන්නේ. අයියා උදේ ඉඳලා ලෙලි ගහලා ලෙල්ල ගහ ගන්න බෑ කිව්වා මම වන්නිලැත්තන්ට ගෙනාවා ලෙලි ගහන්න කියලා. එහෙනම් වන්නිලැත්තන්ට දීලම ලෙලි ගහගමු එහෙනම්. පැහිලාද වන්නිලැත්ත? ඒක ටිකක් මෝරලා වාගේ. මෝරලා වාගේ හොඳයි. එහෙනම් ගැලපෙනවා. හොඳයි. එහෙනම් මේ වන්නිලැත්තොත් එක්ක පොඩි නර්තනයක් ඉදිරිපත් කරලම අපි මෙතනින් සමුගමු නේද? හොඳත් පොල් සන්නාදයක් දෙමු. අපේ අවුරුදු කුමාරීට තා වන්නිලැත්තන්ට. අපේ ලතාවට සහ වන්නිලැත්තන්ට ඇත්තටම ලස්සන ඉදිරිපත් කිරීමක්. මේක දෙන්න බෑ. මේක අරන් ගියොත් එයා ලතාව අරන් යන්න. මෙයා මං එක්ක යනවා එහාට. එක්ක යන දමාලට එක්ක යන අර තනින්දු මහතාවෙක් ඉඳලා වැඩක් නෑ. එහෙනම් ඔයාම එක්ක යන්න. අයියට පුළුවන් නම් ලෙලි ගහන්න එක යන්න. අයියා කැමති වැඩේ. අයියත් එක්කම එනනම් ඕමම යන්න. හොඳත් ප්‍රසන්නාදයල්ල වදමු අපේ ලතාට සහ වන්නිලැත්තන්ට. හොඳයි. තවත් තරගකරුවන් සිටිනවද?